තුෂාර දඩල්ලගේ සමාජ සේවා නිලධාරී රැකියා ප්‍රවර්ධන ඒකකය. සමතා නිර්මාණය කිරීමේ වැඩසටහන කියලා කියන ජපාන් ජාත්‍යන්තර සහයෝගිතා පදනමත් එක්ක ESPD ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවට ගොඩනැගිච්ච රාබාතය රැකියාව සේවා සපයන එකම සහාය සපයන ජාලයක් හැටියට තමයි හඳුන්වා දෙන්න පුළුවන්. මේ වෙන විට සමතා නිර්මාණය කිරීමේ වැඩසටහන සිද්ධ වෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ඉන්න දිවෙන්න පුරා විශේෂිත සමාජ සේවා නිලධාරීන්, ඒ වගේම මානව සම්පත් නිලධාරීන් තම ප්‍රදේශවල ඉන්න ආයතන හඳුනාගෙන ඒ වගේම ප්‍රාදේශීය මට්ටමින් ඉන්න රැකියා අපේක්ෂිත ආබාධ සහිත තරුණියන් එකතු කරගෙන ඒ රැකියාවන් අවස්ථාවන් උදා කරලා දෙන එක තමයි LCP හරහා සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මට්ටමින් ආයතන හඳුනාගෙන ආයතනයේ අවශ්‍යතාවයන් අනුව ආබාධ සහිත පුද්ගලයන් එම රැකියා අවශ්‍යතාවයන් අපේක්ෂා කරන ආයතනවල බලාපොරොත්තු වෙනවා නම් ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන්, ඒ වගේම රැකියා අපේක්ෂිත තරුණ තරුණී කණ්ඩායම් වලට රැකියා අවස්ථාවක් ලබා දෙන්න මේ කණ්ඩායම් දෙක එකතු වෙලා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම, ඒ සඳහා සම්බන්ධ වීම, ඒ වගේම පසුවිපරම් කටයුතු සිදු කිරීම, මේ සියලු දෙයක්ම සිද්ධ කරන්නේ මේ නිලධාරී කණ්ඩායම් දෙකත් එක්ක තමයි. KGHH කිරියල්ල අධ්‍යක්ෂ ජනරාල් මිනිස් බල හා රැකී ආරක්ෂා දෙපාර්තමේන්තුව මේ වැඩසටහන තුළ සිහින වැඩසටහනේ එක කොටසක් විදිහට එතින්දි බලාපොරොත්තු වෙන්නේ මේ අයට සමාජීය වශයෙන් ඒ වගේම මානසික වශයෙන් අවශ්‍ය කරන යම් සහයෝගයක් ලබා දීම. ඒ තුළ එකට ඒගොල්ලෝ ඒක රාශි වෙනවා. ඒකට සාකච්ඡා කරනවා. ඒ වගේම ඒ අයට අවශ්‍ය ඒ අයගේ හැකියාවන් වර්ධනය කර ගැනීමට ඒ වගේම ඒ අයට යම් රැකියා ස්ථානයේ යම් ගැටලුවක් තියෙනවා නම් ඒ ගැන සාකච්ඡා කරන්න ඔය ආදි වශයෙන් ඊටකට ලැබෙනවා. ඒ සංවිධාන ව්‍යුහය ජපාන් රටේ ක්‍රියාත්මක වෙන ආකාරයේ ආදර්ශයට අරගෙන තමයි ආරම්භ කරලා තින්නේ. ඒ තුලත් අපිට අවශ්‍ය වෙනවා දෙපාර්ශ්වයේ ඒකාබද්ධව ඒ ව්‍යුහය ශක්තිමත් කිරීම. තුෂාර දඩල්ලගේ ශ්‍රී ලංකා පුරා මේක ජාලයක් ක්‍රියාත්මක වෙද්දී අපේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මට්ටමින් දිස්ත්‍රික් නිලධාරීන් තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් නිලධාරීන් කළමනාකරණය කිරීම සිද්ධ කරන්නේ. එහිදී දිස්ත්‍රික්කයේ තුල රැකියා ගත කිරීම සම්බන්ධව මොන වගේ සැලසුම් සකස් කර යුතුද, ඒ වගේම ඒගොල්ලෝ ඒ කණ්ඩායම් දෙක එකතු වෙලා ඒකාබද්ධ ප්‍රගති සමාලෝචන රැස්වීම පැවැත්වීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් සිද්ධ වෙනවා. ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ලැබෙන සාර්ථක සිද්ධීන් ජාතික මට්ටමින් අපේ රැකියා ප්‍රවර්ධන ඒකකයට යොමු කිරීම ඔවුන්ගේ කාර්යභාරය වෙනවා. BHC ශිරෝමාලි අධ්‍යක්ෂ මිනිස් බල හා රැකී ආරක්ෂා දෙපාර්තමේන්තුව. මේ ව්‍යාපෘතිය විශේෂත්වයක් ගැන කියනවා නම් තව දුරටත් මේ හා සමාන ව්‍යාපෘති පහුගිය වසර 5 ගත්තොත් එහෙම විවිධ ආයතන විසින් විවිධ අන්තර්ජාතික සංවිධාන විසින් මේ වගේ ව්‍යාපෘතින් ගණනාවක් ක්‍රියාත්මක කරා. නමුත් මේ ව්‍යාපෘතියේ විශේෂත්වය තමයි මේකට අපිට ටයිම් බවුන්ඩ් එකක් එහෙම නැත්නම් යම්කිසි සීමා සහිත වූ කාල සීමාවක් තිබුණේ සහ අතිශය විදියට තිබුණු සමීප මොනිටරින් අධීක්ෂණ සිස්ටම් එක. ඒ අධීක්ෂණ ක්‍රමවේදය නිසා අනිත් ව්‍යාපෘති හා සමගාමීව බලනකොට ඉතාම හොඳ සාර්ථකත්වයක් ESPD ව්‍යාපෘතියෙන් අපි ළඟා කරගත්තා. දර්ශනී කරුණාරත්න අධ්‍යක්ෂ සමාජ සේවා දෙපාර්තමේන්තුව. පිට ආරම්භ කරන්න පුළුවන් වුණා එම්ප්ලොයිමන්ට් සපෝට් යුනිට් රැකියා ප්‍රවර්ධන ඒකක ජාතික මට්ටමින් සමාජ සේවා දෙපාර්තමේන්තුවෙත් ඒ වගේම ප්‍රාදේශීය මට්ටමින් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල. තුෂාර දඩල්ලගේ ඒ කාර්යභාරය අපේ කළමනාකාරීත්වයට එහෙම නැත්නම් රැකියා ප්‍රවර්ධන ඒකකයට යොමු කරන පස්සේ රැකියා ප්‍රවර්ධන ඒකකයේ මගින් එම තොරතුරු වල සත්‍යතාවය නිර්වාද්‍යතාවය පරීක්ෂාම සිද්ධ කරනවා. සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සහ මිනිස් බල හා රැකී ආරක්ෂා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැකියා ප්‍රවර්ධන ඒකකයේ ඒකාබද්ධව සේවය කරති. එන්ට කරා මේක කම්පහ සක්සස් කේස් එක ඊයේ මම බලන්න පොඩ චෙක් කරලා එක මේ දැන් දෙසරේ පිට වෙලා තියෙනවා. රැකියා ප්‍රවර්ධන ඒකකයේ සාර්ථකත්වය තවදුරටත් කළමනාකරණය කරගන්න අපේ සමාජ සේවා දෙපාර්තමේන්තුවත් ඒ වගේම මිනිස් බල හා රැකියා ආරක්ෂා දෙපාර්තමේන්තුවේ කළමනාකාරීත්වය නිතරම රැස් වෙනවා. මේ පිළිබඳව අධ්‍යයනය කරනවා, මේක ප්‍රොසෙස් කරනවා. ඒ වෙනුවෙන් කළමනාකරණ රැස්වීම් පවත්වලා මේක ජාතික මට්ටමින් සිද්ධ කරන ක්‍රියාවලිය සිද්ධ වෙනවා.
Pakko, we can understand. සමහර දිස්ත්‍රික්ක තවමත් අපි බලාපොරොත්තු වන මට්ටමේ ප්‍රගතියක් පෙන්වන්නේ නැහැ. ඒ නිසා අපි එම දිස්ත්‍රික්ක ගැන තව ටිකක් වැඩිපුර සොයා බලා ඉක්මනින් ක්‍රියාත්මක විය යුතුයි. Think about community and we have to take actions. ඒ data sheet එක බැලුවම අපි ඊළඟ මාසෙ මොකක්ද වෙන්නේ, ඉදිරියේදී මොකක්ද කරන්න පුළුවන් කියන එකට අපිට ලොකු චිත්‍රයක් හදාගන්න පුළුවන්. පුරෝගතනයක් කරන්න ස්වාද. ශිමිසු තකාෂි ව්‍යාපෘති විශේෂඥ ESPD ව්‍යාපෘතිය. ව්‍යාපෘතිය ආරම්භයේදී ලැබුණේ සාර්ථක සිද්ධි කිහිපයක් පමණයි. සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සහ මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ජපාන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය සමග පවතින සම්බන්ධතාවය අප ඉතා අගය කරනවා. ඔවුන් ව්‍යාපෘති ක්‍රියාකාරකම් සඳහා සම්පූර්ණීම කැපවී සිටිනවා. එම කැපවීම අප හෘදයාංගමව අගය කරනවා. දර්ශනී කරුණාරත්න අපි දෙපාර්තමේන්තුව රජයේ විදියට නිරන්තරව මේ ව්‍යාපෘතිය අවසන් වුණත් අපි වාර්ෂික ඉලක්ක තියාගෙන අවම වශයෙන් 200ක ප්‍රමාණයක් රැකියාගත කරන්න බලාපොරොත්තු වෙනවා. අනිත් රටවල් වලට ආදර්ශයට ගන්න පුළුවන් හොඳ සාර්ථක ව්‍යාපෘතියක් විදියට සතුටින් කියන්න පුළුවන්. හේමා පෙරේරා සමාජ සේවා දෙපාර්තමේන්තුව බාර අතිරේක ලේකම්. මේ ESPD කියන ව්‍යාපෘතිය යටතේ ජයිකා ආයතනය ලබා දුන්න දැනුම අත්දැකීම් ඒ සියල්ල උපයෝගී කරගෙන මේ ව්‍යාපෘතියේ වැඩ කටයුතු තවදුරටත් ඉදිරියට සාර්ථකව කරගෙන යන්නට ජයිකා ආයතනයේ ව්‍යාපෘතිය අවසන් වුණාට පස්සේ අපේ රජයේ හිමිකාරත්වය තුලින් ඒ ව්‍යාපෘතිය සබඳතා නිර්මාණය කිරීමේ වැඩසටහන තුලින් අපි නිලධාරීන්ට එක්ක සාකච්ඡා කරලා රැස්වීම් පවත්වලා ඔවුන්ට මේ පිළිබඳව වැදගත්කම සහ අවධානය යොමු කරලා මේ වැඩසටහන ඉදිරියට සාර්ථකව ගෙනියන්න බලාපොරොත්තු වෙන ESPD ව්‍යාපෘතිය විසින් පිහිටවන ලද සබඳතා නිර්මාණය කිරීමේ වැඩසටහන හරහා ආබාධ සහිත රැකියා අපේක්ෂකයින් 550කට වැඩි පිරිසකට රැකියා සහාය සපයා ඇති අතර ආයතන 320කට වැඩි සංඛ්‍යාවක් එම රැකියා අපේක්ෂකයින්ට රැකියා අවස්ථා සලසා දී ඇත. ඔබ YouTubeහි ජයිකා ESPD ලෙස සෙව්වොත් විවිධ අංශවල ආබාධ සහිත පුද්ගලයන් සාර්ථකව රැකියාගත වීම පිළිබඳ වීඩියෝ සහ සිහින පිළිබඳ වීඩියෝ ඔබට සොයාගත හැකිය. කරුණාකර බලන්න.